ඊයේ පස්වරුවේ අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ නාට්‍ය පුද්ගලයෙකුගේ මල් සිරුරක් අනුරාධපුර පොලිස් මූලස්ථානයේ විසින් සොයාගන්නා ලදී. නංගි ඇයි අයියා තිස්සෙන්ම නංගි මේ ලියුම අයියව දෙන්න කිව්වා. ලියුමක් අක්කේ අදත් කන්න මුකුත් නැද්ද අක්කේ? අයියා මොන හරි කරයි මල්ලි. හෙලෝ සිතු කොහෙදානේ ඉන්නේ? දැන් මං කීනේද මෙතෙන්ටලා ඉන්නේ? මොකද්ද? ඔයා හැමදාම ඔහොමමයි. ඔයා මෙතනට එනවද මම මෙතනින් යන්නද? ඇයි දැන් මේ මොන විකාරයද සිතුම් මේ හැමදාම එක්ක ගෙදර එක්ක නංගි එක්ක මල්ලි මට කියලා වෙලාවක් නැද්ද? අද නම් මේක දෙකෙන් එකක් විසඳ ගන්න ඕනේ. ඔයා දෙකෙන් එකක් තෝරගන්න. එක්ක මං එක්ක ගෙදර. පොඩක් මම තේරුම් ගන්න බලන්න. මට සමා වෙන්න සිතුම්. මට මේක තවත් කරන්න බැහැ. මම අක්කේ අක්කේ ඕ මල්ලි පුදුම කර්මයක් නැකේ මේ හැමදාම මොනවද අක්කේ මේ තියෙන ප්‍රශ්න? අයියා හැමදාම හම්බ කරනවා කියලා කියනවා. අතේ සොච්චමක් අරන් එනවා. ඕක අපිට මදිනේ අක්කේ. පුදුම කර්මයක් නේ අපි මේ කරලා තියෙන්නේ. අද නම් මම මේකෙන් දෙකෙන් එකක් අයියත් එක්ක බේර ගන්නවා අක්කේ. වෙන කරන්න දෙයක් නෑ අක්කේ. මොනා කරන්නද මල්ලි? අපි තව ටිකක් කිවසමු.
අයියේ මට උඹත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන. මොකක් ගැනද? මොකද්ද බං අයියේ මේකේ තේරුම? අර අක්කත් බඩගින්නේ. උඹ අපි වෙනුවෙන් කරනවා කියලා කිව්වට මොනවාද අයියේ මේ වෙනකන් අපි වෙනුවෙන් කරලා තියෙන්නේ? උඹට බැරි නම් කියපන් අයියේ. මගේ අක්කට මං හම්බ කරලා කන්න දෙන්නම් අයියේ. මට ඒක තේරෙනවා මල්ලි. මම මේ කරන හැමදේම කරන්නේ උඹයි නංගි වෙනුවෙන්නේ. අනේ උඹ කරන බම්බුව බං අයියේ. මට ඉන්න බෑ මං යනවා. ඔයවත් පොඩක් තේරුම් ගන්න නංගි මේක. පුතේ ඔව් අම්මේ. මට ඔබ පොරොන්දුවක් වෙන්න ඕන. මොකද්ද අම්මේ? මම නැති දවසක උඹ නංගිවයි මල්ලිවයි ඇස් දෙක වගේ බලා ගන්නවා කියලා පොරොන්දු වෙන්න ඕන. හරි අම්මේ. මම මගේ නංගිව මල්ලිව S2 වගේ බලා ගන්නවා අනිවාර්යෙන්. අයියේ මේ කරන්න මොකක් වැඩක් එහෙම තියනවද අයියේ? ඕනම වැඩක් කරනවා අයියේ. මොනවද මිනිස්සු උදේ පාන්දර එනවා කාල කන්නි වගේ මේ. එහෙම නෙමෙයි අයියේ. අම්මලා දෙන්න මොකද මේ? මොනවා? ජොබ් එකක් හොයනවා. කවුද මේ? කවුද කින්ද මන්ද වලඩක් නෑ. දෙන වැඩේ කරන්න තියෙන්නේ. හරි ජොබ් එකක් කරනවා කියලා ආරංචියට තමයි මේ ගත්තේ. මොකද්ද මට කරන්න තියෙන්නේ? වැඩි දෙයක් නෑ. වැඩේ හම්බෙලාම කියන්න ඕන. අද හවස පුළුවන්ද? හරි කොහෙද මං එන්න ඕන? ඔයා එනම් විසාරේ වාහන තියෙන්නේ වාහන ගාවට රහසාමාර වෙච්ච වරින් ඈ. හරි මං එතනට එන්න. තනිය වරින් ඈ. හරි මං එයාලට එන්න.
යන්න එහෙනම් වෙලාවට වැඩනේ. ඉතින් කොහොමද මල්ලි? මේක ප්‍රශ්න ගොඩකයි ඉන්නේ. මේමයි කෙලින්ම කාරණේ කියන්නම්. පාසලයක් තියෙනවා. අදාළ දන්ට බාර දීලා සල්ලි ටික අරන් එන්න තියෙන්නේ. පුළුවන් අයි. මොන වගේ පාසලද? මෙහෙමයි මල්ලි. ඇතුළේ තියෙන වට වැඩක් නැහැ. ඔයාලට තියෙන දෙන පාර්සල් අදාළ ගානට දීලා දෙන සල්ලි ටික ගේන්න විතරයි. පුළුවන්ද? මේ මොනවද පාසලද කියලා මට තේරුණායි. ඒත් මම ඒවට කැමති නෑ අයි. මට බෑ. හරි මල්ලි. ඒක වගේ තීරණේ. අමුතර රස්සාවක් කෝපු නිසා කතා කළේ. හරි. තීරණය වෙනස් වුණොත් කෝල්ලයක් ගනි. නම්බර තියෙනවනේ. එහෙනම් පරිස්සමෙන් ඉඳපන්. හෙලෝ. නගි කියන්න. ඇයි අඩන්නේ? ඕ හරි චූටි මල්ලි. ඉතින් මොකද වෙලා තියෙන්නේ? හොස්පිටල්? මොකද වෙලා තියෙන්නේ? ගොඩක් අමාරුද? ඔපරේෂන් එකක් තියෙනවා? හරි. කියා ගෙවන්න ඕනද? ලක්ෂ 5ක්. අඬන්න එපා. අයියා ඉන්නවනේ. මම හෙට උදේ වෙද්දි ඔක්කොම සල්ලි අරන් එන්න. කලබල වෙන්න නැතුව ඉන්න. මල්ලට මුකුත් වෙන්නේ නැහැ. හෙලෝ. මං සිතුම් කතා කරන්නේ. අර වැඩේට මං කැමතියි. ඔයාලට මේ ලියුම ලැබෙනවා කියන්නේ මම ජීවිතේ මතර නැහැ. මාව හොයන්නවත් මහන්සි වෙන්න එපා. ඔය දෙන්නගේ අනාගතය සතුටින් ගත කරන එක තමයි මගේ ප්‍රාර්ථනාව. මල්ලිව හොඳින් බලාගන්න. උඹලා දෙන්නට ජයශ්‍රී මහපො හාමුදුරුවන්ගේ පිහිටයි. මීට ආදරණීය අයියා. වයසින් ටික ටික මුකුරා යනකොට මේ ලෝකෙ ගොඩක් දෙනෙක්ට සහෝදරත්වය අමතක වෙලා කියනවා. තමන් මොන මොහොතකවත් මේ ලෝකෙ තනි වෙලා නැහැ කියලා දැනෙන්න නම් සහෝදර බැඳීමක් තියෙන්නම ඕන. කොච්චර දෙනෙක් අපි වෙනුවෙන් ඉන්නවා කිව්වද අන්තිමේදී කිසි කෙනෙක් ළඟ නැති වෙනකොට එක පටවල කරන්නව සහෝදරය නෑ. ඉතින් ලෝකෙ හැමෝටම විඳින්න උරුම වෙලා නැති හිතට දැනුණ මේ තරම් ළඟට බැඳීමක් තියෙනවා නම් දෙපාරක් නොහිත නැගන්න. මොකද අනිවාර්යෙන්ම සහෝදරත්වය.
පාසලේ තේරුම සල්ලිට මොකෙක් හරි යවලා උත්තර ගෙවුවත් මම කියන්නේ නැහැ. පස්සේ මුඩ කරන්නේ ඒකවත් එකක් එනම් මල්ල දාපන්